පෞර කඩා වැටෙන්නේ ශක්තියෙන් නොවේ කීකරු කොමෙන්. අපි බොහෝ විට කියනවා තිබෙන පවුරු දැක්කාම මේ පෞර කවදාවත් අපිට කඩා වැටෙන්නේ නැහැ. මේ පස්සට කවදාවත් විසඳුමක් නැහැ. මේකේ දොරණක් කවදාවත් අපිට අරින්න බෑ. බුදුම දෙයක් මේ ආත්මෙන් අපි ගැලවෙන්න ඕනේ. දෙවියන් වහන්සේ කැමති නෑ ඒකට. අපි බොහෝ විට ඒක දැකලා අපි වෙවුලනවා. එනම් ප්‍රශ්නයක්. ඒ වගේම අපි හිතනවා බලාපොරොත්තුව ඉවරයි. ඕක කිව්වට කවදාවත් වෙන්නේ නෑනේ. දෙවියන් වහන්සේ කියන පෞර පොඩිද ලොකුද කියන එක නොවේයි වැදගත්. ඔබගේ දෙවියන් වහන්සේ පෞරට වඩා විශාලද කියන එකයි වැදගත්. මම එක දෙයක් කියනවා දෙවියන් වහන්සේගේ හඬ අහලා පිස්සු වගේ පේන දේවල් කරනකොට දෙවියන් වහන්සේ සිතන විද්‍යාව සිතන තාක්ෂණය දක්න මිනිස් ක්‍රම ඔක්කොම දෙවියන් වහන්සේ කඩා බිඳ දාන්නේ. පේතුරුට මොනවද කිව්වේ? යේසුස් වහන්සේ ඇවිදගෙනකට මුහුද මත කිව්වා ස්වාමිනී මමත් එන්න දෙවිද වරෙන් ඇවිදගෙන. ඔව් කීකරු වුණා. ගිඩියොන්ට බලන්න කියපු දේ. ගිඩියොන්ගේ සේනාව 32000. දෙවියන් වහන්සේ කිව්වා නෑ මම පෙන්වන්න යනවා මම කවුද කියලා. 32000ක ආමියක කීයට බැස්සුවද? 300කට බැස්සුවා. මට ඒ ඇති. ඒ 300ත් එක්කයි මම සටනට යන්නේ. මේ ලෞකික මේ පේන ආයුධ වලින් නොවේ මේව බලකොටු කඩන්නේ. කඩන්නේ මොනවෙන්ද? දෙවියන් වහන්සේගේ ආත්මය තමයි අපි බලකොටු කඩලා බිඳලා දාන්නේ. කවදාවත් දෙවියන් වහන්සේ අපිට බාධාවන් පෙන්වන්නේ. ඒ දන්නවද? උන්වහන්සේ පෙන්වන්නේ මොකද්ද? ජයග්‍රහණයක් පමණයි. උන්වහන්සේ කියනවා මේ ඔබ වටේ ඇවිදිනකොට මොනවද කියන්නේ? කෑ ගන්න යන්න එපා. පළවෙනි දවස් 6 මොනවද වෙන්න ඕනේ? නිශ්ශබ්දව යන්න. සමහර ආත්මික සටන් තියෙනවා. ඒක මොනවද? පේන්න සටන් කරන්න අවශ්‍ය නැහැ. ආත්මික තලයේ සටන් අපි දෙවියන් වහන්සේ නිශ්ශබ්දව සටන් කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ අපේ ආත්මය සූදානම් කරනවා රාශිගතව දේව අභිමුඛත්වයට. කිසි වෙනසක් නැහැ කියලා ඔබ රාත්‍රියේ කැමර ගැස්සුවා. දෙවියන් වහන්සේ කියන පුතේ මම හැම කඳුලක්ම මගේ වාජනය මම එකතු කරා. අපි දෙවියන් වහන්සේගේ අභියස අභිමුඛත්වයේ දන වැටුණු හැම දනිස්සක්ම දෙවියන් වහන්සේ දින ගණන් උන්වහන්සේගේ දින පොතේ ලියාගෙන තිබෙනවා. ඔබේ ආඥාවල ප්‍රතිඵලය ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් ඔබ අසාර්ථකයි. ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි මොකද තියෙන්නේ? අසාර්ථක නැහැ කවදාවත්.